කවදා හරි ගිටාර් එක ගහ හිඟා ගන්න තමයි වෙන්නේ කිව්වා. මියුසික් කරලා මොනවා කරන්න හිතන් ඉන්නේ කියලා. මම කොමස් කරා. හොඳයි. හැම කට්ටියම යන රැල්ලට කැමැත්තෙන් අකමැත්තෙන් පොඩි ළමයින්ට යන තුන්දෙනාම කැම්පස් ගිය උඹට විතර කැම්පස් එකෙන් වෙන කාලා කන්න කියලා බයි. කොට කලිසමක් ගහගෙන ටීවී එක ඉස්සරහා මන්තිනි කිරිමාරියක් නිකන් තේක පොංගෝගෙන කන ගමන් කාටුන් බලන එක. ටැලන්ට් එක නැති කරන්න එපා. ඒ ටැලන්ට් එක එළියට ගන්න දෙන්න. අස්සම සම ටිකිරි මොලේ පාවිච්චි කරලා ක්‍රියේටිව් මනුස්සයෙක් හදන්න. ලෝකයේ අමතනම පොඩි ළමයි වෙනින් ෆන්ක්ෂන්ස් දෙනවා, ටීවී ප්‍රෝග්‍රෑම්ස්, එතකොට චොකලට් දෙනවා, ටොපි දෙනවා, පාටි දෙනවා, ටීවී ප්‍රෝග්‍රෑම්ස් වෙනවා වෙන් කරලා තිනවා ලෝක ළමා දිනේට. ඒක ඉස්සර ඉඳන් එහෙමයිනේ. අපි පොඩි කාලෙත් එහෙමයි. ළමා දිනේ ගානියම් මොනේ පාට බැලුම් බෝල් ටොපි චොකලට් ඒවා විතරයි. ඒක පොඩ්ඩක් වෙනස් වුණා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද නියන්. ලෝක ළමා දිනේ දවසේ හැමදාම කරන්නේ පොඩි කට්ටියට ඒ දවසට විතරක් එහෙන සතුටක් දෙනවා. හැබැයි ඒ දවසට විතරයි ඒක ගොඩක් වෙලට සීමා වෙන්නේ. දැන් ලෝක ළමා දිනේ දැන් පොඩි කට්ටිය ඔච්චර කැමතියි. ඔය තෑගි හම් වෙනවා. ඒක තමයි. ඔළුව හදලා තියෙන එතෙන්ට. ඔව් ඒ තෑගි හැම ඒ දවසට මහරාසේ ඒ දවසට එහෙම පන්තිල උගන්වන්නේ. ඔව් ඒක තමයි මේන් එක. මහා ෆ්‍රීඩම් එකක් හම් වෙනවා පිට්ටනිය බහැලා දුවනවා. ඉතින් පොඩි කට්ටිය ආස පන්තියක් ඇතුලේ හිර වෙලා ඉන්නද ඇත්තටම ලෝකෙත් එක්ක එහෙම දුවලා ජීවිතේ එක්ස්පීරියන්ස් කරනද කියන එක හොඳටම තේරෙන්නේ ලෝක ළමා දින දවසට තමයි. මං හිතන්නේ ලෝක ළමා දිනට කිසිම ළමයෙක් ගෙදර ඉන්නවා කියලා ඉස්කෝලේ නැතුව. ආසාවෙන් ඉස්කෝලේ යනවා. ගන්නන්නේ වෙන ආසයිද. ඒක අමාරු දෙයක් වෙලානේ. හැබැයි ඒක එක දවසකට විතරයි සීමා වෙලා තියෙන්නේ. ඊළඟ දවසේ ආයෙ ඉතින් පරණ ඉදිරි බෑග් එක ගෙල්ලන් බෑග් එක එල්ලගෙන ඉස්කෝලේ යන්න ඕනේ. ගණන් ඉගෙන ගන්න ඕනේ. සමහරට ගණන් ආස නැති වුණත් ගණන් ඉගෙන ගන්න ඕනේ. තමන් ආස මියුසික් වුණත් ගෙදර කට්ටිය කැමති නැහැ මියුසික් ඉගෙන ගන්නකොට ඒගොල්ලන්ට ඕනේ තමන්ගේ ළමයා මැත්ස් ඉගෙන ගන්නවට. කවදා හරි ડોක්ටර් කෙනෙක් වෙනවට කැමති. ඔක අපි දෙන්නට තුනනේ. අපි දෙන්න කොමර්ස් කරේ. ගෙදර වුණාවට. අන්තිර දැන් මියුසික් කරන්නේ. එතකොට අපේ ලයිෆ් එකෙන් අවුරුදු 3ක් 4ක් විතර නිකන් අපි ආස නැති විෂයකට අපිට ඉස්කෝලේ යන්න උනා. ඉස්කෝලේ 7 වසර වගේ ඉඳන් අපි තියෙන හැම සබ්ජෙක්ට් එකක්ම ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ලංකා හිස්ටරි එකට කැමති නැති වුණත් කැමති වුණත් ඒක ඉගෙන ගන්න ඕනේ. ගණන් වලට කැමති වුණත් අකමැති වුණත් ඒක ඉගෙන ගන්න ඕනේ. හැබැයි තමන් කැමති තියෙන එක සබ්ජෙක්ට් එකක් අපි තමන් කැමති මියුසික් කියලා. මියුසික් වලට වෙන කාලයට වඩා තව වැඩිපුර වෙලාවක් වෙන් කරනවා ළමයි තමන් අකමැති දේවල් ඉගෙන ගන්න. කෙනෙක් ගෙදරින් බල කිරීමෙන් ඉඳලා හෝ මේ තියෙන රේස් එකක් තියෙන ලංකාවේ එක්සෑම් ලියන රේස් එකක් තියෙන මෙන්න මෙතන මේක පාස් වුණොත් තමයි මෙතනට යන්න පුළුවන් එහෙම. ඉතින් ඒකත් එක්ක ළමයින්ට ඇත්තටම ඒගොල්ලන්ගේ ළමා දිනේ සහ ඒ සතුට වෙන් වෙලා තින්නේ අවුරුද්ද එක දවසකට විතරයි. මේ ලෝකේ ඉන්න ඕනම පොඩි එකෙක් හරි අපේ පොඩි කාලයක් තිබ්බනේ අපි මොකක් හරි දෙයකට කැමති වෙනවානේ. ඒ කියන්නේ අපි ඉස්කෝලේ යන කාලේ අපි සමහර ළමයි ඉන්න ගේම් ගහන්න මාර කැමති. මගේ අඳුරන යාළුවෙක් ඉන්න ඉස්කෝලේ යන කාලේ ඒ කියන්නේ පොර ඇත්තට මෙයාට ඒ කියන්නේ එහෙම ඉගෙන ගන්න අමාරු. ඒ කියන්නේ යාගේ වැරද්දක් නෙවෙයි. ඒ මිනිස්සයා මේ ලෝකෙට අවිල්ලා තියෙන විදිය එයාට මැත්ස් වගේ දේවල් ෆන්ක්ෂන් වෙන්නේ නැහැ එයාට. හරිද? ඉතින් එයාගේ ආසම දේ තමයි ගේම්ස් ප්ලේ කරන එක. ගේම්ස් ප්ලේ කරලා ඊට පස්සේ එයා තනියම 3D ඇනිමේෂන් එයා තනියම ඉගෙන ගත්ත ගෙදර ඉඳගෙන. හරිද? දැන් ලංකාවේ කියන්නේ නම්බර් 1 TV channels වල 3D ඇනිමේෂන් කරන කෙනෙක් තමයි දැන් එයා. ඒ කියන්නේ ඉස්කෝලේ යන කාලේ සර්ලා මිස්ලා වුණත් ඒ කියන්නේ එයාව අර පන්ති එක ටිකක් කොන් කරලා වගේ තියෙන. ඒ කියන්නේ ගණන් ඉගෙන බැරුණාම කොන් වෙනවා. ඒත් ඉංග්‍රීසි බැරි වුණාම කොන් වෙනවා. හැබැයි ඒ මොනසෙක ටැලන්ට් එකක් තියෙනවා කවදාවත් ඒ ටැලන්ට් එක ගන්නේ නැහැ නේ. ඒ කියන්නේ ඒක මටත් වෙලා තියෙනවා. මම මියුසික් කරනකොට දැන් අපේ පන්තියේ මිස් මාව නැගිටලා මට බැන්න දින කවදා හරි গিitar එක ගහ හිඟා ගන්න තමයි වෙන්නේ කිව්වා යාට. මියුසික් කරොත් එහෙම. ඉතින් එහෙම අර මේන් ස්ට්‍රීම් එකේ අර මැත්ස් එතකොට හිස්ටරි සිංහල ඔය සබ්ජෙක්ට් එකේ අරනම සාමාන්‍යයෙන් ආර්ට් පැත්තට හරි එහෙම වෙන සබ්ජෙක්ට් එකකට බර ළමෙක්ව එයාට ෆෝකස් කරලා එයා වෙනුවෙන් පෙනී සිටින ගුරුවරු අඩුයි ඉන්නවා. හැබැයි මගේ ජීවිත කාලේ අතන මට නම් එහෙම හම්බෙලා නැහැ. ඒ ලෙවල් කරනකොට දැන් මැත්ස් ෆේල් නම්
එයාට ඒලව කරන්න බෑ ඇත්තරම. හැබැයි එයා දක්ෂයි ආර්ට්වලට චිත්‍රන්දින දක්ෂයි. ඔය චිත්‍රන්දින දක්ෂ මනුස්සෙක් මැත්ස් ෆේල් හින්දා ඒලව කරන්න බැරි වෙනවා. හරිද? ඉතින් එතනින් එහාටම එයාගේ අනාගතේම සමහරට නැති වෙලා යන්න පුළුවන්. ඒලව කරන්න වෙන්නෙත් නැහැ. මොකක් හරි පොඩි ජොබ් එකක වැඩ කරනවා. හැබැයි තමන්ගේ ඇතුලේ තියෙන ටැලන්ට් එක හංගගෙන මුළු ජීවිත කාලෙම වෙන මොකක් හරි ජොබ් එකක් කරගෙන ඉන්නවා. ඒ පදනම මොකක්ද දන්නේ නැහැ නේ. කියන්නේ ඒලව කරන්න ගණන් සිංහල විද්‍යාව ඉංග්‍රීසිනේ. ඉතින් මගෙන් ඇහුණ ඉංග්‍රීසි වලට ලකුණු කීයක් තියෙනවද කියලා මියුසික් කරන්න ගියාම. මියුසික් කරන්න බෑ කිව්වා. ඉතින් ඒ විෂයන් 4 බැරි නම් ඒලව කරන්න මේක හොයාගත්තේ කවුද දන්නේ නේ. ඒක තමයි ඊළඟ හම්බෙන්න ඕන. ඇත්තටම දැන් මගේ යාළුවෝ හිටියා දැන් අපේ සෙට් එකේ හිටියා 5 දෙනෙක් හිටියා හොඳම යාළුවෝ. ඒ ලෙවල්ස් වලට 4 දෙනාට යන්න උනේ. එක යාළුවෙක්ට මේ ගණන් නැහැ කියලා ඒ යාළුවා එළව කරේ නැහැ. හැබැයි දැන් හොඳ තැනක ඉන්නවා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අනිවාර්යයෙන්ම මේ ලෝකෙට හැම සබ්ජෙක්ට් එකකින්ම මිනිස්සු එන්න ඕනේ. ડોක්ටර්ස්ලාත් එන්න ඕනේ. එතකොට ඉන්ජිනියර්ස්ලා එන්න ඕනේ. වාහන හදන මෙකැනික්ස්ලා එන්න ඕනේ. එතකොට ඔය හැමෝම ටයර්ඩ් වුණාම මියුසික් අහන්න මියුසිෂියන්ස්ලා ඉන්න ඕනේ. ඊට පස්සේ ගෙදර ගියාම බිත්තිය බලාගෙන චිත්‍රයක් දිහා බලාගෙන චිත්‍ර කරන කට්ටිය ඉන්න ඕනේ. ඔය හැමෝම ඉන්න ඕනේ. හැබැයි ඔය බහුතරයක් හැමෝම නේ බහුතරයක් දෙමාපියෝ තමන්ගේ ළමයා වෙන මොකක් හරි සබ්ජෙක්ට් එකක නම් වැඩිපුර ෆෝකස් එකකින් ඉන්නේ. ඒකට කැමති නැහැ. තමන් ළමයා චිත්‍ර අඳිනවා චිත්‍ර නෑ හරියන්නේ නැහැ. මොකද ඔය කරන්නේ චිත්‍ර අඳලා කාටද හරියන්නේ? මියුසික් කරලා කාටද හරියන්නේ? මොකක් අපේ ගෙදර මන්ට කිව්වා. මියුසික් කරලා මොනවා කරන්න ඉතින් ඉන්නේ කියලා. මම කොමස් කරා. හොඳයි. හරි හොඳයි. අපරාධ දෙපාරක් කරා. දෙපාරක් නෙවෙයි කොමස් දෙපාරක් කළා. අන්තිමට අර මියුසික් පාත් එකේම ගියා. දැන් ඒගොල්ලෝ කැමති. පොඩි කාලේ ඉඳන්ම අර හැම කට්ටියම යන රැල්ලට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පොඩි ළමයින්ට යන්න වෙනවා. මේ උතන තැනක් තියෙනවා අපි අර එක තැනකදී යාළුවෙක්ව ගයිඩ් කරනවා නේද? ඔව්. මූවි එකක් ආවේ 3 Idiots කියලා. 3 Idiots එකේ කවුද තුන් දෙනෙක් ඉන්නවනේ එක්කෙනෙක් රංචෝදාස් චාන්වඩු ඒකක් තියෙනවා. මාධවන්ගේ කැරක්ටර් එකනේ. ඔව්. ඒකේ ඔක්කොම ඉංජිනේර් ෆැකල්ටි එකේ. ඔව් ඉංජිනේර් ෆැකල්ටි. ෆැකල්ටි එකේ හැබැයි කවුද මාධවන් ඒට ඉන්න කැරක්ටර් එක යා මේ කැමති මේ ෆොටෝග්‍රැෆි කරන්න. හැබැයි ගෙදර මිනිස්සු ඒකට මාර විදියට මේ කැමති නෑ. මේගොල්ලෝ කැමති මෙයා ඉංජිනේර් කෙනෙක් වෙලා එහෙම ඉගෙන ගන්නවට. අර එතන තමයි යාළුවා පෙන්නනවාට ගැලපෙන දේ මොකක්ද කියලා අන්න එතන ගයිඩ්ස් එකක් හම්බ වෙනවා. සහ මේ දැන් අනිත් එක තමයි මේ අපි කතා වුණේ අර දෙමව්පියෝ එයාට බැරි වෙච්ච මේ ළඟා කරගන්න බැරි වෙච්ච හිනේ ළමයාගේ මාර්ගය ලබා කරගන්න. ඉතින් ඒක පරම්පරාවෙන් ඉඳන් එන එකක් ඒක සර්කල් එකක් ඒක. ඒ ප්‍රාග්ගයිසික ඓතිහාසික විදිහේ ඔය කියන්නේ දැන් මට ડોක්ටර් කෙනෙක් වෙන්න බැරි වුණා. කොහොම හරි මම මගේ ළමයාව ડોක්ටර් කෙනෙක් කරන්න ඕනේ. අපේ පරම්පරාවේම ડોක්ටර් කෙනෙක් ඉඳලා නැහැ. ඔබ තමයි පළවෙනි ડોක්ටර් වෙන්න ඕනේ. පළවෙනි ඉංජිනේර් වෙන්න ඕනේ. හැබැයි පොඩි කාට එහෙම ඉංජිනේර් කෙනෙක් වෙන්න ආසාවක් නැහැ. හදිස්සියත් ඉංජිනේර් වුණා කියමු. පවුලේ 4 දෙනෙක් ඉන්නවා කියමු. දෙවෙනි එක්කෙනා කැම්පස් ගියේ නැති වුණොත් පළවෙනි එක්කෙනාත් කැම්පස් ගියා. අනිවාර්යෙන් කැම්පස් යන්න ඕනේ නැත්නම් පවුලටම ලැජ්ජා. දෙවෙනි කාට ප්‍රෙෂර් එක. ඔව් දෙවෙනි එක ගියා කියමු තුන්වෙනි එක්කෙනා ඉන්න ප්‍රෙෂර් එක. හතරවෙනි ඉන්න ප්‍රෙෂර් එක. තුන් දෙනාම කැම්පස් ගියා. උඹට විතර කැම්පස් වෙන බෑන කාලා කන්නේ කියලා බයි. ඇත්තටම බැලලා තියෙනවා. එන්න ප්‍රෙෂර් එක නෑදෑයොන්න මේ නෑයෝනේ ඔක්කොම කරන්නේ අයියෝ නෑයෝද කන්න දෙන්නේ. ඕක ඒ කියන්නේ ඔක දැන් අර ડોක්ටර් කෙනෙක් කෙනෙක් ෆෝස් කරන එක විතරක් නෙමෙයි. දැන් මට මම ඉස්සර මං හිතලා තියෙනවා කවදා හරි දැන් අර මගේ ඩ්‍රීම් එකක් තිබ්බ හොඳ පියානිස්ට් කෙනෙක් වෙන්න ඕනේ කියලා. හරිද? මට ඒතර කවදා ළමෙක් කිව්වෙත් මම ඌ හොඳ පියානිස්ට් කෙනෙක් කරනවා. අපිට කියලා තියෙනවා. ඒකත් ආ ડોක්ටර් කෙනෙක් කරනවා කියන එකේම අනිත් පැත්ත තමයි. හරිද? ඌ පියානිස්ට් කෙනෙක් වෙන්න කැමති නැතිනේ ඌ ඉංජිනේර කෙනෙක් වෙන්න කැමති එක්ක වෙන්න පුළුවන්. ඉතින් අර හැම පොඩි එකෙක්ටම කැමති සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ අර අපේ ආසාව පොඩි කාගෙන් ඉෂ්ට කරගන්න ඒ කියන්නේ මොන සබ්ජෙක්ට් එකක් වුණත් ඒක කරන එක හරිම මම දන්නේ ඒක පව් වැඩක්ද මොන වගේ නිකන් අර පොඩි කාලේ නැති කරලා දානවා වගේ එහෙම එකක්. ඔව් දැන් මම පොඩි කාලේ මට මතකයි මම සින්දු කීප එක විතරනේ කරේ. මම පොඩි කාලේ මම ඉස්කෝලේ 5 වසරේදී O level අයියලා මාව ඇවිල්ලා වඩාගෙන යනවා. අර ස්ටාෆ් මීටින් තියෙද්දි මාව වඩාගෙන ගිහිල්ලා මාව මේස උඩ හිටවගෙන මට සින්දු කියන්න කියනවා. මට තේරෙන විදිහට මම සින්දු කිය නටනවා. ඊට පස්සේ මම O level කරලා A level වලට මම කොමර්ස් කරද්දි මම හිටියේ මියුසික් රූම් එකේ. මම මියුසික් කරේ. ඊට පස්සේ මම ඒ ඔය සමස්ත ලංකා තරඟ ගිහිල්ලා අන්දිනවා මම මේ රේඩියෝ ස්ටේෂන් එක වැඩට ආවනේ. රේඩියෝ ස්ටේෂන් එක වැඩට යද්දි මට තිබ්බ එකම කියන්නේ රේඩියෝ ස්ටේෂන් එක වැඩ ගන්න මම මියුසික් කරා කියලා පෙන්නන්න තිබ්බ එකම සුදුසුකම තමයි අර සමස්ත ලංකා සහතික ටික. නැතුව වෙන මොකුත් නෙමෙයි. ඒක ඉතින් අපි ඒ level කරනකොට
බෑග් එක ක්ලාස් එකේ දීලා මියුසික් රූම් එකේ ඉන්නේ. ඒ උන්දියා බලන්නේ කැත විදිහට ඔව්. ඉගෙන ගන්න ඔව්. මාර හැබැයි ස්කෝල මකර වැඩක් තිබ්බොත් මං ජීවිතේ ඉස්කෝලේ මේ මේන් හෝල් එකේ මේ කියන්නේ පුටුවල වාඩි වෙලා කොන්සර්ට් එකක් බලලා නැහැ හැමදාම මොකක් හරි කරනවා ඒකේ මන් දන්නේ මං දැක්කා දැන් මේ ගවර්න්මන්ට් එකනොත් එහෙම මොකක් චේන්ජ් එකක් ගන්න යනවා කියලා. ඒ කියන්නේ ග්‍රේඩ් 7 වගේ ඉඳගෙන එයා කැමති ස්ට්‍රීම් එකකින් ඉගෙන ගන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ ඇත්ත ඒක සමහර කට්ටිය හොඳ කියනවා වැරදි කියනවා. හැබැයි මට හිතෙන්නේ එහෙම කරන එක සෑහෙන හොඳ. ඒ කියන්නේ දැන් ග්‍රේඩ් 7 වගේ ඉඳලා සබ්ජෙක්ට් එකක් කියන්නේ A to Z ඉගෙන ගන්න පුළුවන් වෙනවා කියන්නේ එයා සාමාන්‍යයෙන් අවුරුදු 18 20 වෙනකොට එයා සෑහෙන එක්ස්පර්ට් ඒ කියන්නේ සබ්ජෙක්ට් එක. එහෙම එක ස්ට්‍රීම් එකකින් එයාව යවනවා නේ. ඒ කියන්නේ හිස්ටරි කියන එක ඉගෙන ගන්න ඕනේ, සිංහල කියන එක ඉගෙන ගන්න ඕනේ. හැබැයි අර දැන් මියුසික් වලට දීලා තියෙන පොඩි කැලලක් තියෙනවනේ. හිස්ටරි ඇත්තටම දැන් ලංකාවේ හිස්ටරි එක හරිය දැන් මැත්ස් ඉගෙන ගන්න මිනිස්සෙක් මැත්ස් සෑහෙන ඉගෙන ගන්න ඕන නම් දැන් මියුසික් කරන එක්කෙනෙක්ට ඒක වැඩක් තියෙනවද කියන්නේ? ඔව් මට තුන්වෙනි පරාක්‍රම බරට තමයි මගේ ජීවිතේ තාම ඇප්ලයි කරගන්න උන්නේ නැහැ ජීවිතේ කොත් කිසිම තැනකදී. හැබැයි ඉගෙන ගත්තා. ඔව් ඒ කියන්නේ ඒක සබ්ජෙක්ට් එක අපි ලංකාවේ ඉතිහාසය දැනගෙන දැනගන්න එක හොඳයි. දැනගෙන තියෙන්න ඕනේ. හැබැයි දැන් ලංකාවේ ඉතිහාසය දැනගෙන මියුසික් කරන්න බෑනේ. ඒ කියන්නේ මියුසික් වලට ඒව ඇප්ලයි වෙන තැන් තියෙනවා. ඒවල තමයි පොඩ්ඩක් ඉගෙනගෙන තියෙන්න ඕනේ. හැබැයි මේන් සබ්ජෙක්ට් එක මියුසික් නම් ඒකේ ෆවුන්ඩේෂන් ඉගෙන ගන්න ඕනේ. ඒකේ බ්ලූ ප්‍රින්ට් එක මේකේ කොහොමද මේවා වෙන්නේ? ඔය කිසි දෙයක් ඇත්තට පොඩි කාලේ ළමයට වෙන්නේ නැහැ. දැන් ඉන්න ළමයින්ට වාසනාව තියෙනවා. අපි නිතරම කතා කරන අපි වැරදි ජෙනරේෂන් එකක ඉපදුනේ කියලා. ඔව් ඒ කියන්නේ මියුසික් කෙරෙව්වත් ඉස්කෝලේ බෑන්ඩ් එකට දැම්මත් අම්මලා ඒක දාන්නේ ඒගොල්ලන්ගේ ෂෝ ඔෆ් එකට. ඒ කියන්නේ මගේ ළමයා බෑන්ඩ් එකේ ඉන්නවා කියලා පෙන්වන්න තමයි බෑන්ඩ් එකකට දාන්නේ. මියුසික් ක්ලාස් එකකට යවන්නේ ඒ එතන ෂෝ ඔෆ් එක. මගේ ළමයා වෙස්ටර්න් මියුසික් කරන්නේ, Trinity College of London exams කරන්නේ. ඒ කියන්නේ මියුසික් කරන්න තියෙන ආසාවක් නෙවෙයි. සමහර ළමයි මියුසික් කරන්න කැමති නැහැ. ඔව් අර පොෂ් එක ඉතින් ඒකෙන් වෙන්නේ අන්තිමට අර ඉස්කෝලේ බෑන්ඩ් එකක් ඉවරයි. ඔව් ඒ පොඩි එකක් ඉවරයි. මියුසික් දන්න ළමෙක් බෑන්ඩ් එකේ හිතන්නකො ට්‍රම්පට් ගන්න 5 දෙනෙක් ඉන්නවා කියලා. මොනසේ අවුට් එක ගන්න ඉතින් ඊට පස්සේ හරියට දැනගන්න. අපේ බෑන්ඩ් එකේ හිටියේ එහෙම නෑ. උසින්ද ගත්තේ බෑන්ඩ් එකට. ඇයි උසයින් මේ ප්ලේ කරන්න බෑ මියුසික්. මාව ගත්තේ නෑ මම මිටිහින්. මේ ප්ලේ කරන්න පුළුවන්. මියුසික් වලට හැරෙන්න ඕනි කියලා කොහොමද දැනුනේ? දැන් මම මියුසික් ඉගෙන ගත්තා. ඔයාගෙන් තමයි පටන් ගත්තේ. ඔතනින් තමයි මට මේන් පොයින්ට් එක මියුසික් වල වව් ෆැක්ට් එක තිබ්බා. පොඩි කාලේ මට නම් ඇත්තටම ඉස්කෝලේ ගිය අවුරුදු 13 නිකන් මම මේ මොකක්ද කරන්න කියන එක මට තේරුන්නේ නැහැ ඇත්තටම. ඉස්කෝලේ එක වසරක ඉඳන් ඉස්කෝලේ ගිය පළවෙනි දවසේ ඉඳන් මම කල්පනා කරා මොකක් කියන්නේ මට ෆන්ක්ෂන් කරගන්න බෑ මේක මොකක්ද කියලා. කියන්නේ ඉස්කෝලේ හේතුවක් තිබ්බේ නැද්ද? එක්සෑම් කියලා ඒවා තියෙනවා. මම ඕලෙවල් කරනකොටත් මම පාඩම් කරන්නේ නැහැ. හරිද? මට පාඩම් කරන්න කියන්නේ එහෙම ඕලෙවල් පාස් වුණොත් තමයි ඒලෙවල් කරන්න පුළුවන්. ඒලෙවල් පාස් වුණොත් තමයි කැම්පස් යන්න පුළුවන් කියන එක. ඒක ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. මගේ ඔළුවේ ෆන්ක්ෂන් වෙන්නේ මියුසික් කියන එක විතරයි. මම ඒ කියන්නේ මම දන්නේ මම කොයිලා ගෙදර ගිහලා මියුසික් ගහන්නේ. මට එක්සෑම් එකට පාඩම් කර ඉන්න හිතෙන්නේ නැහැ. හිතෙන්නේ නැත්තම් මම මොකද්ද කරන්නේ? මට එහෙම කැම්පස් යන්න ඕනේ මට කැම්පස් යන්න ඕනේ කියලා අයිඩියා කියන්නේ ඒ වලින් පස්සේ ආර්ට් කරා නම් හොඳයි කියලා. හැබැයි ආර්ට් කරන ඉස්කෝලේ මම ආර්ට් කරනකොට ඉස්කෝලේ මිස්ලා මොකද කිව්වේ? ආර්ට් කරලා කාටද මිනිස්සු හරියන්නේ රසාවක් තියෙනවද ඒ ආර්ට් කරලා. අපිට පොඩි කාලේ අපිට මතක දේවල් තියෙනවා නේද? කියන්නේ දැන් අපි පොඩ්ඩක් පිටිපස්සට ගියොත් එහෙම මතකේ මට මතක නැහැ ජීවිතේට මම 8 වසරේ දෙවෙනි වාර විභාගයට සිංහල වලට ගත්ත ලකුණු. මට ජීවිතේට මතක නැහැ. හැබැයි මට මතකයි මම 8 වසරේ මම ගහගත්ත වලියක් දාගත්තා මම අම්බානට ගුටි කෑවා. මට ඒක හොඳට මතකයි අද වගේ. ඊට පස්සේ මට මතකයි ඉතින් මේවා ඉතින් අපි දැන් අපේ කාලේ මම 11 වසරේ ගෑනු ළමයට ලියුමක් දීලා ටීචර් කෙනෙක්ට අහුවෙච්ච එක. දැන් නම් ඉතින් එහෙම ලියුම් දෙන්නේ නැහැ නේ. දැන් ඒක ඇත්තටම අර දැන් මම හිටියේ මම ගියේ මික්ස් ස්කූල් එකකටනේ. එතකොට මික්ස් ස්කූල් එකක මම ගෑනු ළමෙක් එක්ක යාළු වෙන්නේ මේ ලව් කරන්නවත් එහෙම කිසි දෙයකට නෙමෙයි. එකක් තමයි මට පන්ති අතු ගා ගන්නවා. පන්ති අතු ගා ගන්න කම්මැලි නිසා මම හැම අවුරුද්දෙම පන්තිට ගියාම මුලින්ම කරන්නේ ලස්සන ගෑනු ළමෙක් බලලා යාළු වෙන එක. එතකොට එයා මගේ දවසට පන්ති අතු ගන්නවා. ඊට පස්සේ එයා අච්චු පොට්ටි කරන් එනවා. ওই ටිකනේ මට ඕන කියන්නේ ඒ වගේ තිබිලා අතකින්වත් අල්ලලා නැහැ. ලියුමක් වගේ එකක් ෂෙයා කරගන්නෙත් ඔය ලෙවල් එක කාලට එද්දි. අර ඒ වගේ දේවල් මතකයි. එතකොට ඔය ස්පෝර්ට් මීට් කාලේ ඒවා මතකයි සහ මට හොඳට මතකයි මේ මට නම් ඔයාලට මතක ඇති. අර පොඩි කාලේ මතකයි නිකන් කොට කලිසමක් ගහගෙන ටීවී එක ඉස්සරහා මංචිනි කිරිමාරියක් නිකන් තේක පොංගෝගෙන කන ගමන් කාටුන් බලන එක. නේ ඉන්න පීස්නේ. ටින් ටින් බලෝනේ සූරපප්පා සූරපප්පා පොඩ්ඩක් ඔය 2000 ගණන් ඔව් ටින් ටින් දොස්තර හොඳ හිත. අපි රජිබ්බෝ ඒක භූත් නෑ නෝලුවේ
අනේ මගේ එක මේ සාකයා පරදින්න ඕන ඔච්චර මට තියෙන ප්‍රශ්නේ සාකයා පරදුනා නම් මගේ ජීවිතේ එතකොට ගෝල් එක ඉවරයි පහුවෙන්දා ඉස්කෝලේ ගෙදර ටික කරලා යන්න තියෙන අර ඒ ටිකිරි මාරිය කන ඒ මෙමරිය මාරුනේ මොකෝගෙන කන ඒක දැනුත් එහෙමනේ ඒ කියන්නේ දැන් මෙමරිස් කියන්නේ මං හිතන්නේ ගොඩක් ළමයි ඉස්කෝලේ ආසාවෙන් යන්නේ නැහැ නේ ඇත්තටම ඉස්කෝලේ නිවාඩු දවසට තමයි ආසම නිවාඩු කාලේ විභාගයටත් ආස කියන්නේ නිවාඩු කාලේකුත් නැහනේ නිවාඩු කාලෙත් කරන්න වැඩ සෙට් කරනවානේ මිස්ලා නේද උදේ පන්ති දානවා ඔව් නිවාඩු කාලෙත් මේ නිකන් ඉන්න නෑ ළමයිට ඒ කියන්නේ ඇත්තටම වෙලා තියෙන්නේ මේ කම්පිටිෂන් එකත් එක්කනේ ඔක හැදිලා තියෙන්නේ ඒ කියන්නේ ළමයින්ව මොන සබ්ජෙක්ට් එකක් කරත් එඩියුකේෂන් කියන එක තියෙන්න ඕනේ හැබැයි ඒක තව කෙනෙක්ගේ බලකිරීමකට ඉගෙන ගන්නවා නම් ඒක එයා ඒ කියන්නේ එයාගේ අර ඇතුළන්තින් මෙයා ඒක ඉගෙන ගන්නේ නැහැ අතන එයා මියුසික් කරත් ඉංජිනේර කෙනෙක් වුණා ඩොක්ටර් කෙනෙක් වුණත් එයා තව කෙනෙක්ගේ බලකිරීමකට තමයි ඒක ඉගෙන ගන්නේ අන්තිම සර්ටිෆිකේට් එකක් අන්තිම ඩිග්‍රී එකක් මොකක් හරි හම්බෙයි හැබැයි ඒකේ වැලියු එක එයාට තේරෙන්නේ නැහැ ඒ කියන්නේ දැන් මියුසිෂියන්ස්ලා ඉන්න පුළුවන් ඩිග්‍රී හා හැබැයි ඩිග්‍රී හපු කට්ටියට වඩා ජීවිතේ එක්ස්පීරියන්ස් එක එතකොට මේ තමන්ගේ අතුලාන්තය ගැන කතා කරපු මියුසිෂියන්ස්ලා ඉන්නවා සෑහෙන නිර්මාණ කරපු. ඒ කියන්නේ තමන් ඉගෙන ගන්න සබ්ජෙක්ට් එක හෝ මොකක් හරි දෙයක් හරියට ඉගෙන ගන්නවා හරියට උගන්වනවා ළමයට ඒ කියන්නේ ඇත්තටම දෙමාපිය සමහරට බයයි මේ ළමයා හරි මියුසික් කරලා මොකක්ද එයාට තියෙන අනාගතේ මෙයා නැටුම් කරලා මොකක්ද එයාට තියෙන අනාගතේ හැබැයි දැන් අපි දැක්කොත් එහෙම සෝෂල් මීඩියා වල තමන් කැමති සබ්ජෙක්ට් වලින් එහෙම ගිහිල්ලා දියුණු වෙච්ච කට්ටිය සෑහෙන්න ඉන්නේ ඕනම සබ්ජෙක්ට් එකකින් දැන් මම ඉස්කෝලේ කොමර්ස් කරෙත් ඒ මගේ ආසාවට කරපු එකක් නෙවෙයි හැබැයි එළවලින් පස්සේ මම මියුසික් ඉගෙනගෙන මම හොයාගත්ත මම දක්ෂ මොකක්ද කියලා මම දක්ෂ මොකටද මං ඒක ඉගෙන ගත්තා තියෙන හැමතැනින්ම මට වඩා බාල කෙනෙක් වෙන්න පුළුවන් මට වඩා වැඩිමල් කෙනෙක් වෙන්න පුළුවන් ඕන හැම කෙනෙක්ගෙන්ම ඉගෙන ගන්නවා අර තියෙනවනේ අර කතාවක් අර රූල්ස් කඩන්න නම් රූල්ස් දැනගෙන ඉන්න ඕනේ කියලා අනිත් වගේ තමයි සබ්ජෙක්ට් එකක් අපි හරියට සබ්ජෙක්ට් එක A to Z දැනගත්තට පස්සෙත් ඒක ඇතුලේ ඕන නිර්මාණයක් කරගන්න පුළුවන් අලුත් දේවල් නිර්මාණය කරගන්න පුළුවන් ඉතින් දැන් අපි මැංගුස් කියන එක හදාගෙන අපි මියුසික් කරනවා අපි කන්ටෙන්ට් ක්‍රියේට් කරනවා ඒ දේවල් ඔක්කොම ආවේ කොහෙන්වත් අපිට කියන්නේ ඉස්කෝලේ සබ්ජෙක්ට් එකක් විදිහට ජීවිතේට උගන්වලා නැහැ කන්ටෙන්ට් ක්‍රියේට් කියන්නේ රයිටර් කෙනෙක් වෙන්න උගන්වන්නේ නැහැ ඉස්කෝලේ සබ්ජෙක්ට් එකක් උගන්වන්නේ නැහැ නේ මියුසිෂියන් කෙනෙක් විදිහට කොහොමද මේක සර්වයිව් වෙන්නේ මියුසික් බිස්නස් එක ගැන කවුරුත් උගන්වන්නෙත් නැහැ ඕනම දෙයක ආර්ට් පැත්ත එක ඔව් මේ අපි ඉස්කෝලේ ඉගෙනුවේ තිර පිටපත් ලියන්නේ කොහොමද කියලා. මිනිස්සෙක් ක්‍රියේටිව් වෙන්නේ කොහොමද කියලා උගන්වන්නේ නැහැ. එතකොට ක්‍රියේටිවිටි කියන්නේ මොකක්ද? ඒක කොහෙන්ද එන්නේ? ඒක කොහොමද මිනිස්සෙක් ක්‍රියේටිව් වෙන්නේ කියන එක උගන්වන්නේ නැහැ. හැමතිස්සෙම තව කෙනෙක්ගේ ආසාවක් තව කෙනෙක්ගේ නමයකින් ඉෂ්ට කරගන්න try කරන එක තමයි කරන්නේ. හැබැයි ඔය හැම කෙනෙක්ම ඉන්ඩිවිජුවලි ක්‍රියේටිව් කෙනෙක්. හැමෝම ඔයා වෙනස් මම හරි මේ කැමරා ගන්න මල්ලි මෙතන ඉන්න ක්‍රූ එක ඕනම කෙනෙක් ඉන්ඩිවිජුවලි යාට මොකක් හරි යුනික් ටැලන්ට් එකක් තියෙනවාමයි. ඒක එළියට ගන්න කවුරුත් කියා දෙන්නේ නැහැ. දෙමාපියෝ කියා දෙන්නෙත් නැහැ, ඉස්කෝලෙන් කියා දෙන්නෙත් නැහැ. එක්ක ඔක එළියට ගන්න නැත්නම් ඒක බිම් දාලා පාගලා දානවා. පාගලා දානවා. මොකක්ම හරි. ඒක බලන්න ඕනේ නිකන් මතක් කරන්න ඉස්කෝලේ 40ක් හිටියා නම් 40 දෙනා 40 විදිහක්. ඔය අතර ඉන්නවා සින්දු කියන්න පුළුවන් කට්ටිය ඉන්නවා. ඔය ටෙක්නිකල් වැඩ පුළුවන් කට්ටිය ඉන්නවා. චිත්‍ර දෙන්න පුළුවන් කට්ටිය ඉන්නවා. ඩාන්ස් කරන්න පුළුවන් කට්ටිය. ක්‍රිකටර්ස්ලා ඉන්නවා. විවාද කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා. ඉතින් කීයෙන් දෙනාද ඒගොල්ලෝගේ පැෂන් එකෙන් ඉස්සරහට යන්නේ? සමහර දෙමාපියෝ කියන හැරෙන්න දපරාදි මුට ක්‍රිකට් ගෙස්සුණා ඉවරයි කියලා උගන්නපු වෙලාවේ. ඔව්. ඒක තේරෙලා ඉන්නේ පස්සේ. මංගුස් කියන එක දැන් අපි කරගෙන යන්නේ නේද? ඒක අපි දෙන්නම මොකක් හරි අපි දෙන්න කාල දෙකක කියන්නේ ඉස්කෝල දෙකක බැච් දෙකක හැබැයි එකම පොඩි යුනික් ගතියක් තියෙන දෙන්නෙන් අපි දෙන්න. ඒක නිසා අපි දෙන්න බ්ලෙන්ඩ් උනේ. එතකොට අපි දෙන්නගේ බ්ලෙන්ඩ් එක තියෙන්නේ යන්නේ එතන. සහ අපි දෙන්න සාමාන්‍යයෙන් අහන්න එක වගේ සින්දු. එතකොට අපි දෙන්නගේ තියෙන එක මූවි ටේස්ට් එක. එතකොට අපි දෙන්න වැඩක් ක්‍රියේටිව් වෙන්න එක විදිය අර ඒ බ්ලෙන්ඩ් එකනේ තියෙන්නේ. ඕක නිකන් ඒ කියන්නේ කවුරුත් අපිට කිව්වේ නැහැනේ. ඒක අපිම හොයලා බලලා අපිම සර්ච් කළා අපිම රණ්ඩු කරලා අපිම හදාගත්ත දේවල්නේ.
ඒගෙන් ඇත්තම කිව්වොත් දැන් කන්ටෙන්ට් ක්‍රියේටින් හරි කමඩි කරන එක හරි මියුසික් කරන එක හරි ඒවා අපි මොකක්ද ඒකට කියන්නේ ඇකඩමික් ලෙවල් එකෙන් මම ඉගෙනගෙන නැහැ. කන්ටෙන්ට් ක්‍රියේට් කරන එක කොහොමද කොමඩි කියන්නේ. හැබැයි මම අපි සෑහෙන කොමඩි රයිටිං ගැන එතකොට ස්ක්‍රිප්ට් රයිටිං ගැන අපි සෙල්ෆ් ලර්නින් අපේ අසම ටිකිරි මොලේ පාවිච්චි කරා අපි. ඔව් ඒ කියන්නේ මම කියන්නම් මේකත් දැන් සමහරු එකලාට ඔයත් මගෙන් අහලා තියෙනනේ මියුසික් කරලා තු ෆොටෝග්‍රැෆි කරන්නේ කියලා. මට ඒ කියන්නේ ෆොටෝග්‍රැෆි මේ කියන එකත් මම පොඩි කාලේ ඉඳන්ම ආස සබ්ජෙක්ට් එක. ඒ කියන්නේ කැමරාවක් අතර හම්බුනම ෆොටෝ ගහන්න ඒක මම මාර ආසයි. හැබැයි ඒක 7 ඉස්කෝලේ 7 ඉඳන් 12 වගේ වෙනකන් ඒක නැති වෙලා ගියා. ඊට පස්සේ ස්මාර්ට් ෆෝන්ස් ආවට පස්සේ තමයි ඊට පස්සේ ඕන තරම් ෆොටෝ ගහන්න පුළුවන්. ස්මාර්ට් ෆෝන් එකෙන් ෆොටෝ ගහලා ඊට පස්සේ තමයි තේරුනේ මේ යම් මොකක් හරි තියනවා කියලා කියන්නේ අපිට තේරෙනවා අර මොකක්ද ඒකට කියන්නේ ෆීල් එන්නේ ෆ්‍රේම් එකක් තමන්ගේ අර තමන්ගේ ඇහැ විශ්වාස කරනවා කියන්නේ. මම දැන් ෆොටෝග්‍රැෆි කියන එකත් මම ඇකඩමික් ලෙවල් එකකින් ඉගෙන නැහැ. මම තනිකරම එක්ස්පීරියන්ස් එකකින් එතකොට YouTube එකකින් බලලා එතකොට ෆොටෝ ගහලා ෆොටෝ 1000ක් ගෙවුවොත් එහෙම ෆොටෝ 400ක්වත් නෑ ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අර ඒවා කොහෙන්වත් කොලේකින් ගන්න බෑ. හරියට නිකන් අර පීනන්න තියරි උගන්වනවා වගේනේ. පීනන එක තියරි ඉගෙන ගන්න පුළුවන් වුණාට පීනන්න පුළුවන් වෙන්නේ නෑ මනුස්සෙට. ඒ වගේ අර මම කියන්නේ ඕනම ළමයෙක්ට පොඩි කාලේ ඉඳන් යාම මොකක් දක්ෂ දෙයක් තියෙනවා නම් ඒ හීනේ නැති කරන්න එපා කියලා. ඒ කියන්නේ මේ ලෝකේ එක එක ළමයි එක එක විදියයි ඒගොල්ලන්ගේ අර මම විශ්වාස කරන දේවල් අනුව ඒගොල්ලන්ගේ කලින් earlier life වලින් එන experience එතකොට ඒවත් එක්ක ඒගොල්ලෝ build වෙන විදිහක් තියෙනවා. මොනවා කරත් තමන්ගේ තාත්තගෙන් එන කැලලක් තියෙන්න පුළුවන්, අම්මෙන් එන කැලලක් තියෙන්න පුළුවන්. සමහරට ඒ අම්මගේ පැත්තෙන් එන කැලලින් තමයි ළමයා මියුසික් වලට කැමති වෙන්නේ. හරිද? තබේ තාත්තා කැමති නැහැ මියුසික් වලට කැමති වෙනවා. තාත්තගේ පැත්තෙන් ඉන්නේ වෙන සබ්ජෙක්ට් එකක්, අම්මගේ පැත්තෙන් ඉන්නේ වෙන සබ්ජෙක්ට් එකක්. ඕවා මික්ස් වෙනවා. ඉතින් පන්තික ළමයි 30ක් 40ක් ඉන්නවා. ওই 30 40 ඉන්න හැම එක්කෙනාම එක එක જાති ළමයි ඉන්නවා. රයිටර්ස්ලා ඉන්න පුළුවන්, ෆිල්ම් ඩිරෙක්ටර්ස්ලා ඉන්න පුළුවන්, ඩොක්ටර්ස්ලා, ඉන්ජිනියර්ස්ලා, මෙකැනික්ස්ලා, එතකොට ඩැන්සින් කරන කට්ටිය ඉන්න පුළුවන්, තව සිංගර්ස්ලා. ඉතින් අර අසම සමයි ළමයි. ඔව්. ඒ නිසා අර ඒ තියෙන ඒගොල්ලෝම යුනික්නස් එකට chance එක දෙන්න, ඒ ක්‍රියේටිවිටි එක එළියට ගන්න උදව් කරන්න. ඒක අපි හරි ආදරෙන් ඉල්ලනවා දෙමාපියන්ගෙන්, ගුරුවරුන්ගෙන්, හැමෝගෙම ඒක නැති කරන්න එපා. ඒක ළමෙක් යම්කිසි දෙයක දක්ෂයි නම් ඒක හොයාගන්න. යා ළමයා දක්ෂ මොකටද කියලා පුළුවන් තරම් ඒක යාව ඒ මාර්ගයේ දිගේ යවන්න පෙන්නන්න, හරි පාරක් පෙන්වන්න උත්සාහ කරන්න. නැත්නම් මේ අවුරුද්දට එක දවසක් ටොපි චොකලට් දුන්නම මං කියන්නේ ඒව හොඳයි. හැබැයි අර తాවකාලික මේ හේවයකට වඩා ළමයෙක්ගේ මුළු ජීවිත කාලෙම සතුටු කරන්න පුළුවන් වෙයි පාත් එකක් වෙනවා. ලෝකෙ දැන් විවෘතයි. ඕන කෙනෙක්ට ඕන පාත් එකකින් ඉස්සරහට යන්න පුළුවන්. ඉස්සර වගේ නෙමෙයි ඕනම දෙයකින්. කියන්නේ ට්‍රෙන්ඩ් හදන්න පුළුවන්. හදන ට්‍රෙන්ඩ් එකට අලුතෙන් ජොබ්ස් එනවා. සෝෂල් මීඩියා වල ජොබ්ස් තියෙනවා. අර ෆෝන් එක අතේ තියෙනවා කියන්නේ තමන් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් තමයි. තමන්ට තමන් මාකට් කරගන්න පුළුවන්. තමන්ම තමයි තමන්ගේ ජොබ් ඔපචුනිටි එක. ඒ නිසා ඒක නැති කරන්න එපා. ලෝකෙ වෙනස්, ටෙක්නොලොජි අලුතෙන් ඇවිල්ලා තියෙනවා. මම දැක්ක අර ජෙමිනයි දෙනවා දැන් ලංකාවේ පාසල් ළමුන්ට. මම දැක්ක නිවුස් එකක්. ඒවා දේවල් අපිට තිබෙන්නේ නැහැ. අපි කියන්නේ ටැලන්ට් එක නැති කරන්න එපා. ඒ ටැලන්ට් එක එළියට ගන්න දෙන්න. අස්සම ටිකිරි මොලේ පාවිච්චි කරලා ක්‍රියේටිව් මනුස්සයෙක් හදන්න. අපි දන්නේ ක්‍රියේටිව් පැත්තනේ. ඒකට උදව් කරන්න කියලා තමයි අපි කියන්නේ.